තෙරුවන් සරණයි හිරු ශාස්ත්‍ර රේඛා සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලුම දෙනාට අද මම කතා කරනවා වාස්තු දෝෂ කීපයක් ගැන. ඒ කියන්නේ gedara ගෘහ මූලිකයාට ගෘහණියට බලපාන ප්‍රධාන ගැටලු පහක් ගැන. පළවෙනි ගැටලුව අපි කතා කරා කලින් ප්‍රධාන දොර ඉස්සරහා ළිඳ කණුව දිරච්චි ගස් වගේ දේවල්. එතකොට දෙවෙනි ගැටලුව තමයි gedara මුදුන් යටලීය ප්‍රධාන දොරටුවට හසු වෙන විදිහට තියන්න එපා. ප්‍රධාන දොරටුවට හසු වෙන විදිහට මුදුන් යටලීය තියන්න එපා. ඒක ලොකු දෝෂයකි. ඊට පස්සේ පිටුපස දොර අහු වෙන විදිහට යටලීය තියන්න එපා. ඒකත් ලොකු දෝෂයකි. දෝෂයක් කියන්නේ gedara ගෘහ මූලිකයාට මාරක ගෙන දෙන දෝෂයක්. ඒ වගේම gedara ගිනි කතිරය. ඒතර gedara බ්‍රහ්ම පාදය සෙන්ටර් පොයින්ට් එක. උළුහව් ජනෙල් එවැනි ස්ථාන වලට තියන්න එපා. ඒ වගේම එවැනි ස්ථානවල පෑගෙන්න කරන්න හදාගන්න එපා. ඒ වගේම ඔන්න ඊළඟ කාරණාව. ඊට පස්සේ තව කාරණාවක් තියෙනවා. නිවසේ gedara බුදුන්ට පහන තියනකොට ඒක පංගුවක් අය කෑම කාමර වලට ගන්නවා. එතකොට සාලින් දොර මුල්ලට ගන්නවා. එවැනි දේවල් කරන්න එපා. නිවසේ බුදු පහන ඊශාන කියන දිශාවට තියන්න ගෙදරට සුබ ශක්තිය නිවසට ඇතුල් වෙන ආකාරයට අපි බුදුන් වඳිනකොට නිත දිහා බලන වදන ආකාරයට තියාගන්න. ඊට පස්සේ ගෙදර පෝරණුව උතුරු දිශාවට ඊශාන දිශාවට වයඹ දිශාවට නැගෙනහිර දිශාවට පෝරණුව තියන්න එපා. ගෙදර ගෘහණිය ලෙඩවීමට හේතුවක්. ගෙදර ගෘහ මූලිකයා ලෙඩවීමට හේතුවක්. එහෙනම් අපි නැවත මේ දෝෂ වලින් වෙන කරුණුත් එක්ක අපි නැවත ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. එහෙනම් තෙරුවන් සරණයි කට්ටියටම ආයිබෝ වේවා.